ප්‍රදේශයේ හරි ලස්සන තැනක් නේද? හරි ලස්සන සුබහදාමනේ. ඇත්තටම අපි ඇවිල්ලා තියෙනවා CGC denomination church එක විසින් අපි පවත්වන youth camp එකට. ඇත්තටම මේ අපිට දැන් youth camp එකක් එක තැනක කරන්න බෑ. මොකද එච්චරට අපිට ළමයි ඉන්නවා, youthලා ඉන්නවා. ඒ නිසා අපිට උනා මෙදාපාර youth camp එක කොටස් දෙකකට කරන්න. ඉතින් අපි පළවෙනි කොටස අපි පොළොන්නරුවේ කරා. දැන් අපි දෙවෙනි කොටසට අපි දකුණු පළාතට ඇවිල්ලා තිබෙනවා. ඇත්තටම අපි ඉන්නේ දකුණු පළාතේ මේ බද්දේකම කියන ප්‍රදේශයේ බලන්න ලස්සන සෝබාදහමක් තියෙන ලස්සන තැනක් අපිට හම්බුණා. ඉතින් නේද හර්ෂි? හොඳයි නේද තැන? ලස්සන දෙයක් නේද? දෙවියන් වහන්සේ යහපත් අපිට ඉතා ලස්සන තැනක් අපිට දුන්නා මේ වැඩසටහන කරගෙන යනවා. මොකද හිතන්නේ? සතුටුයි ඉතින් අපි කරන youth එකෙන් අපි කරන දෙවෙනි කැම්ප් එක. ඉතින් ගොඩාක් සතුටුයි මේ වගේ ලොකු සභාවකට එකතු වෙලා youthලා වෙනුවෙන් නායකත්වයේ දරමින් කරන්න ලැබිච්ච එක ගැන ගොඩාක් සතුටුයි. ඇත්තටම ඒකේ සියලු ගෞරවය යන්න ඕන අපේ අනාගත වක්තෘතුමාට. මොකද එතුමා තමයි අපිව නායකයෝ විදිහට පත් කරලා අපිව විශ්වාස කරලා අපිට මේක ලබා දුන්නා. ඉතින් දැන් අපි අවුරුදු එකමාරක් දෙකක් අපි youth ඩිරෙක්ටර්ස්ලා විදිහට ක්‍රියාත්මක කරනවා. ඉතින් ඇත්තටම අපි සන්තෝෂයෙන් මේ සේවය කරනවා. දෙවියන් වහන්සේට සියලු ගෞරවයක් මහිමයක්. ඉතින් අපිත් එක්ක ඉන්නවා අපේ youth එකට සම්බන්ධ වෙලා වුණ අපේ youthලා. ඉතින් අපි අහන්න යනවා අපේ youthලාගෙන් කොහොමද මේ තැන කොහොමද අද මේ පටන් ගන්න යන youth එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා අපි පළවෙනින්ම සහෝදරයගෙන් අහන්න යනවා. මොකද හිතන්නේ අපේ youth එක ගැන? ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මම ප්‍රශ්න සතුටු වෙනවා. අපේ තරුණ තරුණිය අද මේ ප්‍රදේශයට ගාල් ප්‍රදේශයට ගෙන්නලා අද තරුණ තරුණියගේ ජය සම්පන්නභාවය හැකියාව දැනුම පරික්ෂා කරන්න අද youth එකෙන් බොහෝ තරුණ තරුණියන් මේ වැඩමුළුවට ගෙන්නලා ටීම් 4කට බෙදලා ඒක ඇක්ටිවිටීස් කරලා තරුණ තරුණියෝ විශේෂ දක්ෂතාද උපනං ගන්න මම හිතනවා මේක හොඳ තෝතැන්නක් හොඳ මේ කාර්යයක් අපි මේ ස්ථානයේ සිදු කරනවා. අපි අස්තාව සහෝදරයන් ඒක විස්තර අහලා බලමු මොකද්ද මේ. ෂුවර්. අසිතවා මොකද හිතන්නේ? ඇත්තම කිව්වොත් මේක හරිම ලස්සන තැනක්. හරිම සුන්දරයි. ඒ කියන්නේ අපි බස නැග්ග වෙලා ඉඳන් හිතන් හිටියේ කොහොම වගේ තැනක්ද මොන වගේ තැනක්ද කියලා හිතා ගන්න බැරි හිටියේ. ඉතින් ඇත්තටම හරි ලස්සන තැනක්. ඒ වගේම අපිට ගොඩක් ප්‍රෝග්‍රෑම් තියෙනවා ඉස්සරහට කරන්න මේ youth camp එක තුළ. ඉතින් මේ හැමදේම ලස්සනට කරගන්න ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඔයාලා එතකොට බයිබල් ස්කූල් ඉගෙන ගන්න අපේ ශිෂ්‍යයෝ. ඔව්. දැන් ඔයාලා කොච්චර කාලයක් බයිබල් ස්කූල් එකේද? මම අවුරුදු දෙකමාරයි. මම මාස 3යි. හොඳයි. අපි බලමු රාජිතගෙන් අහලා මොකද තත්ත්වය මොකද වා හිතන්නේ අපේ youth camp එක ගැන? ඇත්තටම අද ලස්සන දවසක්. අපි ඇවිල්ලා ඉන්නවා youth camp එකේ. අපි ගොඩක් ප්‍රෝග්‍රෑම් වල සහභාගී වෙලා තිනවා. ඉතින් මේ දැනගත්තොත් එහෙම මම සහභාගී වෙලා තියෙන තැන් වලින් ඊටම ලස්සන තැනක්. ඉතින් අද ගොඩක් විනෝද වෙන්න ගොඩක් අපිට සහයෝගයෙන් වැඩ කරන්න ඒ වගේ ලොකු දේවල් වලට අපි පුහුණු කරන්න හොඳ තැනක් කියලා අපි බලමු. අපි බලමු ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ කියලා. බිනුරුගෙන් අහමු කොහොමද පාර හොඳ youth camp එකක් කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යයෙන්ම ගොඩක් සතුටුයි. ගොඩක් වෙනස් තැනක් ගොඩක් අත්දැකීම් අපිට ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. කලින් හිටපු ස්ථාන වලින් ඈත් වෙලා අපේ ලෝකාකාර ජීවිත වලින් ඈත් වෙලා අපිට හොඳ විනෝදවත් ජීවිත මේ කාලේ ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. හරි. සීනවා මොකද අද? මටත් හරිම සතුටුයි. අද හරිම ලස්සන දවසක්. අපේ youth camp එකටම ගැලපෙන විදිහ අර බෙද එකක් වටපිටාව අපිට හදලා දීලා තියෙනවා. ඒ වගේම ලස්සන නම් 4කින් ටීම් 4ක් අපිට එකතු වෙලා තියෙනවා. Wow. Hope, Faith, Trust, Truth කියලා. අපි බලමු අපේ බයිබල් කොලෙජ් ස්ටුඩන්ට්ස්ලාත් එක්කම තව අපිට ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපි බලමු මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. හොඳයි. ඔයාලගෙන් මම එක ප්‍රශ්නයක් අහනවා. මට එක්කෙනෙක් උත්තරයක් දෙන්න. අපි මේ youth camp එක පවත්වන අරමුණ මොකක්ද කියලා ඔයාලට අදහසක් තියෙනවා? දෙවියන්වහන්සේගේ රාජ්‍යයට තරුණ එකතු වෙනවා. Great. Very great. නියමයි. හොඳටම හොඳයි. ඒක තමයි අපේ ප්‍රධානම අරමුණ දෙවියන් වහන්සේගේ රාජ්‍යය වර්ධනය කරගන්න. හොඳයි අපි එහෙනම් ගිහින් බලමු කොහොමද අපේ විදාපාර youth camp එක පවත්වන සෙන්ටර් එක කොහොමද කියලා අපි බලමු. ලොකු කක්කියක් දාන්න බෑ. මෙතන 40ක් විතර දාන්න පුළුවන්. මේ නිසා අපි කැටල් එක පාවිච්චි කරන්නේ නැහැ.
මෙතන තියෙනවා ඩෝම්ස්. අපි චුට්ටක් ඇතුළට ගිහිල්ලා බලමු ළමයි කෑම කනවා. අපිට බිත්තර තියෙනවා, පාන් තියෙනවා, පරිප්පු තියෙනවා, සීනිතම් බෝල තියෙනවා. යථාර්ථය කවුරුත් තේරුම් ඕනත් යා හිතාගෙන බලන්න කොල්ලෙක් කෙල්ලෙකුට මේ කිව්වේ ආදරේ වුණාට ආදරේ වාටක තේරෙන්නේ නැහැ. එහෙමත් තෝරන්න ගන්න. නමුත් කවමදාවත් අපි සැබෑ ආදරේ මොකද කියලා තේරුම් ගන්න බැහැ. අපි යථාර්ථය තේරුම් ගන්න. දැන් මේක මේ කොල්ලෙක් කෙල්ලෙකුට කිව්වා නම් ඊයත් පද අතර බලන්න. කැමති අර යටට යන ගැඹුරට නෙමෙයි ජීවිතේ යථාර්ථයක් නෙමෙයි ආටිෆිෂල් ලයිෆ්. මොනවද කියන්නේ? වැලි විතරයි වතුරට යට යන්නේ. පොඩි විතර මොනවද වෙන්නේ? ඒ පාවෙලා ජීවිතයක් වගේ අපිට තියෙන්නේ. බලන්න ජීවිතයේ සම්පූර්ණ අර්ථය අවසාන පදේ කිලිවිදී. ඕනේ ඇයි මෙහෙම මට වෙන්නේ? තොපි තාම අනවපාන. අනවපාන උනම බාවනේ මේ කොලොත් උඹ ඇත්තටම මම නෙමෙයි. ඇත්තටම මේ කපුවනේ මේ අනවපාන දිහා ජීවිතයේ අවසානයේ රංගපෑමකට අහු වෙලා මොකද වෙන්නේ? ජීවිතේ විකාරේ කොටේ යන උපතෝනේ කේමම් පමුණනවා. ඒක නේරමඩ මොකක්ද මොකලා කරලා මේ මොනෝස් දුවිකුණලා හරි මේකම කසුකුණලා හරි මොනවා හරි කරනවා. කතා කළ බැලව ස්වාමී මම යාඥා කරනවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපට ප්‍රකාශව බැලව දෙවි පියාණනි මේ ස්ථානයේදී සෑම කෙනෙක් ස්වාමීනි නැවත වතාවක් මම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි සිළු වැඩසටහන් බාර කරනවා ස්වාමීනි ඔබ වහන්සේට කරනවා නමස්කාරය සිට දේශනාවන් ස්වාමීනි වගේම එකිනෙක කෙනා කරනවා සියලුම ක්‍රියාකාරකම් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි සතුටින් සමාදානයේ මේ දින දෙක තුළ ස්වාමීනි ඔබ වහන්සේගේ පාමුලේ ක්‍රියා කරන්ට ඔබ වහන්සේගේ කරුණාව මේ තරුණ කඳවුර මත තබා යේසුස් වහන්සේගේ නාමයෙන් අද ආරම්භ කරන මේ තරුණ කඳවුර ඔබ වහන්සේගේ සේවයෙන් වශයෙන් ආශිර්වාද කරනවා. ඔබ වහන්සේ අද දවසේ පටන් අවසාන මොහොත දක්වා ඔබගේ මහිමේ ප්‍රකාශ වන පිණිස පියාණෝය පුත්‍රයාණෝය ශුද්ධාත්මයවය ත්‍රිත්වයේ නාමයෙන් ආශිර්වාද කර ඔබ වහන්සේගේ බාරවත් ආශිර්වාද කරනවා. Jesus also to Amen. Amen. Amen.
දේවල් පාඩු වෙනවා. තමයි ඉතිකාවේ අම්මේ මොනවා පිටේ කරන්නේ. ඒක හදනකොට පුදුම සතුටක් තියෙන්නේ. අර වයිෆ් ඉවරයි මගේ. මම බලහගෙන මම වෙනකම් ඇස්පෙන් හදනවා බලන්න ගියේ නෑ. ඒක කරලා ගන්නවා වෙන කම්බයක් වගේ ගන්නවා. මේ තරුණ සම්පූර්ණ මිනිස්සුන්ට ආශිර්වාදවත් මිනිස්සුන්ට බොහෝ මිනිස්සුන්ට ආශිර්වාද කරන පිණිස දෙවියන්වහන්සේ තාමනේ කොටද දෙවියන්වහන්සේගේ සල්සුමට එකම වුණ නිසා අපි මේ හද අහපු නිසා උන්වහන්සේ මාව ගෙනියනවා. මේ උදාසන දෙවියන්වහන්සේ ඔයාගේ ජීවිතේ සිදුවෙන්නේ. හalleluya. මේ උදාසන දෙවියන්වහන්සේ ඔයාගේ ජීවිතේ වෙනසක් වෙනවා. පීඩි කොටේකට යාළුවෙක් නිසා කුල් ටිකකට ගංජා ටිකකට කාන්තාවක් නිසා ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා ඔයාගේ ජීවිතේ වැටිලා බොයිෆ්‍රෙන්ඩ් නිසා ඔයාගේ ජීවිතේ වැටිලා ඔයාගේ ජීවිතේ විනාශ කරගන්නවට උන්වහන්සේ කලකිනේ ඒක බුදුමහසොස් කරනවා අද වැටිලා හිටියත් බය වෙන්න එපා දෙවියන් වහන්සේ සෝනවා ආමේන් 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 ඔබ තවත් ආලේපය වඩා වඩා දියුණු කර ගන්න පිණිසද ඔබ තවත් ඒ ආලේපය තුළ බලවත් වී බොහෝ මනුෂ්‍යයන්ට ඔබ දෙවියන්වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. ස්වාමීනි හරියම යන්න. දැන් ඔබ කියනවනේ. ඔබ කියනම යන්න මම දක්ෂයෙක් නෙමෙයි කතා කරන්නේ. පිළ ආගේද පිළ. බෑ ඔය මොන යෝහන් පොතේ කියන්නේ හරිද? කෙලින්ම මේ කණ්ඩායමට ලකුණු පහ දියත් කර කර යනවා. යකාරියක් මගේ ඇඟේලා තියෙනවා. 10ක් කැපෙනවා. ඒක වෙන්න බෑ. එතන ඉඳන් කෑ ගහලා චියර් කරන්න.
මගේ ජීවිතය තියෙන තුරම මම ජේසු එක්ක ඉන්නවා කියලා ඔබ ගොඩක් වාසනාවන්තයි. අපි ආත්මික නාට්‍ය ඉදිරිපත් කරන්න යන්නේ. කලාකාරන් වල වැඩිලා ඉන්නේ අන්නෝනේ. හරි මම කපලා. අය කියන්නේ බා. හරි මේ කොට ගන්න පුළුවන්ද? හරි. මට වාඩි වෙලා වන්න මට ඉක්මනට කොට ගන්න යන්න ඕන. අන්න මම කවුද කියලා? නෝයිස් පාතෙන් දාලා. හරි වාඩි පිළිවෙල තමයි. ශ්‍රී මුලාමායලු බෑ හොඳේ බාවක්කා. මම ඊළඟට යන්නේ කොට ටර්න් එක මේ මොකද්ද බං කරන්නේ මේ කොට එක ගන්න තියාගන්න බෝලා ගන්න මේ මොනවාද අපි කොන්නේ ඒ මොකද්ද මන් දැන් කිව්වේ දැන් මම කොට එක මොනවා කියලා මම පිළිවෙල මේ මට කොට එක තියාගන්න ඕනේ මොකද්ද ස්වාමීනි මට තේරෙන්නේ නැහැ මොනවද බං මේ කියන්නේ මිස් වෙන්නද බං බගේන දේ අර්ථ කරන්න බෑ බං නෑ මම කරන්නේ අපනවා මේ මම කියන දේ මට හරි මහත්තයා මම කොට කැපුවා. කැපුවා කැපුවා හරි නේද? දැන් අවුල් හරි. මේ මොකද මේ වෙලාවේ බං? ඒක අත්තව මේ අපිට අපේ වැරදි තියාගෙන අපිට ඉන්න බෑ. අපි පවුකාරයි. එතකොට අපේ පාපේ තියාගෙන අපිට ගමන් කරන්න බෑ. අපේ පාපේ අපි පස්සේ ගෙනත් ඔබට ඔය ස්ථිරත්වයෙන් ඔය ගැලුණා වගේ දුටුවෙන් ගැලුණා වගේ ඔබේ පාපෙනුත් ඔබ ගැලුණා. කොච්චර දක්ෂතා තියෙනවද ඔබේ යූත්ලට බලන්න. මෙච්චර මේක මේ සැලසුම් කරලා මාස ගණන් ප්‍රැක්ටිස් කරලා කරපු නාට්‍යයක් නෙවෙයි. ශුද්ධ බයිබලයේ විනිශ්චයකාරයන්ගේ පොතේ සඳහන් වෙනවා යම්කිසි කතාන්තරයක් ඒ කතාන්තරේ යම්කිසි බලසම්පන්න චරිතයක් ගැන සඳහන් වෙනවා. අපි මේ පාර ඉන්දියාවේ ඉන්නෝනේ ඉස්රායෙල් පරාද කරනවා. අපිට මේ ආරම්භන දෙවියන් වහන්සේගේ ආත්මය නොහොත් දෙවියන් වහන්සේගේ බලය තියෙනවා. අපිට කමා කරන්න ඔබට බැන්නද අපිට උදව් කරන්න සහෝදරයා. අපි ඉස්රායෙල් දේශේ පරද්දන්න වහන්සේ අපිට උදව් කරන්න. අහෝ පියාණනි මම යුද්ධේ ජයග්‍රහණය කරන්න ඔබ වහන්සේ ඉදිරියේ පොරොන්දු වුණා. මම ඔබ වහන්සේට කිව්වා ස්වාමීනි මා ඉදිරියට එන පළවෙනිම කෙනා මම ඔබ වහන්සේට දවඩ පූජාවක් කරනවා කියලා ස්වාමීනි. අහෝ ස්වාමීනි මාගේ දියණියයි මා ඉදිරියට පැමිණියේ. මං කෙසේද ස්වාමීනි මාගේ දියණිය දවඩ පූජාව දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි උන්වහන්සේට පොරොන්දුවක් වුණොත් අපි ඒ පොරොන්දුව උන්වහන්සේට අපි ඉෂ්ට කරන්නම අවශ්‍යව තිබෙනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ ඔය. මොකද?
අනේ මට එහෙම හැමදේම කරන්නේ. ජීවිතේ බලන්න පාවලා තියෙන්නේ. මටත් එපාලා තියෙන්නේ තමුසේ වගේ තවුසේ ඇයියනේ? මම ගෙදරට මලේ අක්ෂරයක් නෙවෙයි. අල්ලා කො. දෙවෙනි වාන්දේ වගේ කීයක කවදාවත් පාවෙන්නේ නැහැ. කොච්චර හොඳ රඟපානවද මෙයා නේ? ෂිට්. ඔයත් එහෙමයි. ඔයා හැමෝම හොඳට රඟපාන්න දන්නවා, හොඳට හැකියාවන් තිබෙනවා. මුංගේ පැදිලා ඔය කාලේ අතලයි ගහපු අපිට මොනාට මම්මේ ඔය මයික් එකක් පොඩ්ඩක් දෙන්න ප්ලීස්. මට නම් තා බෑවා ඉස්සන හොදට නාටකම් උන්දල තමයි අපි බල දන්නේ නැහැ හරි මයික් එක ආවයින්. මේ මොකද මේ ඉතින් වාද්‍යනේ මොකද කියලා. බල කවුරුද පේන්නේ ආදිල 100. ඇයිපට මගේ මොන හරි පේනවද ආදිත්‍යගේ අනුරයි ගමන්නේ ඉතින් රෙද්දක් යන දෙන්න මං ආච්චි කියලා මම කියන්න. බට මම මෙතන කියන්නේ පස්සේ වෙලා මමයාට මම ආදේශියක් වෙන්නන්නකොට ආච්චි මම මේ බෝල් කඩනවා, තැඹිලි කඩනවා, 60 කටුත් ගන්නවා. ගානක් මෙතන 60 ඊ අම්මෝ. ඉතින් කොහෙන්ද උඩ 60 නේ ඔය මොණ්ඩේ කඩු ගහන්න ඉන්නවා. ගහපියවිලා පුළුවන්. නෑ නෑ වායසට ගියා තාම හැදියාව නම් දෙන්න. ආගේ එකක් ඉන්න දෙන්නේ මු 70.
පොස්සේ මන් වල ගත්තොත් පොස්සේ පෙන්නන පොස්සේ හැයියකෝ මේ ගමේ ඉන්න පේන මේ මමල මිනිස්ටික වෙලද දෙපා මිනිස්ටික වෙලද දෙපා එන්ජිනික හේතුව ඔයාගේ අර මේ දෙම්මගේ මම ඒක හේතුවේ මම ඔහොමද මේ තොයිති මොකද හොරලා හිටින්නේ මොනවද මොනවද ඔක්කොවා මොකද ගෙදර වැඩ කාලේද නැත්නම් නෝනෝ එනේ හොරන්නේ මොකද හොරන්නේ අපට අතේ වදාන කිව්වේ නෑ වොෂින් මැෂින් එක තියනවනේ අනේ හොරන්නේ නොහෙන්නේ නුඹිය මුලින්ම හදන්නේ මේකේ නිහිට නොන්නේ දැන් අපිට මන්තු අනිත් අර ටික කරාද මොකද මිදුල අතු ගන්න එක මිදුල හදුවේ මන්නේ වන්නුයි වෙන්නේ මේ අර මේක අම්බෙලි වේලෙන් දැම්මා ඒක මේ එක බාණ්ඩ ගඩක් හොයලා ඇවිල්ලා මම වතුර වල ගාලා දැම්මේ මම එන්නේ වතුර කාද මම අනුත වේලෙන්න මොකද ඉතින් අම්ම වතුර වයි නේද අවුනේ නේද මම ඉන්න ඒ බෝල් පොච්ච ගඳ හිටුනේ මොකද ඉන ගඳ සද්ද වැඩි පොඩ්ඩක් නවත්තන්න. මොකද ඉන ගඳ ඒ කවුරුද කිව්ලියා කවුද නෝනා අවුලනේ ඇයිනෝ මම ආන්නේ ඔය ගිහින් බලන්න දොරන කවුද කියලා කවුනේ මොකද නෑ අනේ මේ අපේ වහන් තවුසි කවුද ගිහින් නෝන්ට කතා කරනවා නෝනා නෝනා මේ තමසිගේ මනෝහර හාරුවෙන් ගේන අනේ නොකන්නේ වනේ මේ හුඟා ඔබ මේ ගෙදර වැඩකාරයද ඔය මේ හදන්න තමයි එහෙනම් ගිහින් දොරල්ලේ ඒ කට්ටියට එන්න කියන්න වරිනෝ වරි ඉමන වනේ Hey,
කොහොම කතා කරන්නද මේ ටිකටම එහෙම කොහොමද කතා කරුවේ යා? ලංකාවේ ප්‍රියතම ටෙලිවිෂන් විකාශයමේ මොකද අපේ නම ගොන්නොත් සමග පාදල. ඉතින් අද අපි ලංකාවේ ජනප්‍රිය චරිත 4ක් අරන් වෙතිනවා. අපේ ප්‍රේක්ෂකයන් බලන්නේ නේද? අනිවාර්යයෙන්ම ඔයාලා පුදුමම වෙයි මේ කට්ටිය දැක්කහම ඒ තරම්ම ජනප්‍රියයි. පුදුම වේද අපේ ප්‍රෝග්‍රෑම් වලදී අපි මුලින්ම කියන්නමු ලංකාවේ තරුණයන් අතරේ ජනප්‍රිය මේ දවස්වල කෙනෙක් ඉන්නවා. කවුද? මේ දවස්වල තරුණියෝ පිස්සු වැටලා වගේ ඉන්නවා අපේ ලස්සන කොල්ලෙක්ට. ඉතින් අපි ආව ගෙන්නමු අශ්නිකද සිල්වා. කනවනේ ගෝ. තින්ද අවුලක් පොඩි ප්‍රශ්නයක්. එහෙම බෑනේ. අශ්නික මහත්තයා පොඩ වාඩිලා කතා කරමු අපි ඉතින්. සීන කුමාර තමයි යන්නට ඉන්නවා. අපි දැක්කා TikTok වලින් පට්ට සුපිරි. ඒ කියන්නේ